Hi guys, අද අපි බලන්න යන්නේ a different kind of decoration. So මේකේ Ramazan decoration. So මේකේ ඇවිල්ලා අපි entire process එක බලන්න යනවා. කොහෙද මම stuffs ටික purchase කරේ, like what are the stuffs that I purchased, like all of the things. That's not a ritual, like you don't want to do this, not a must thing. හැබැයි මම මේක කරන්න හේතුවේ just to bring a positive vibe. So you all also watch and බලලා ඔයගලන්ගේ feedback උත් දෙන්න කොහොමද තිබ්බේ කියලා. ඉතින් අපි දැන් මේ යන්නේ මේ decoration වලට ඕන කරන දේවල් ගන්න. අපි කියන්නේ මමයි අපේ academy එකේ team member කෙනෙක්. එයා තමයි ගොඩාක් help කරන්නේ මේ videos ටික shoot කර ගන්න. ඉතින් මේක මේ දේවල් ගන්න ගියේ නෝම්බි එන්න දවස් දෙකකට කලින්. එතකොට නේ නෝම්බි එනකොට හරියට decoration වැඩ ටික ඉවර කර ගන්න පුළුවන්. ඉතින් මොකක් හරි කෑමේම කෑවනම් හිතන්න එපා නෝම්බි අල්ලගෙන කෑම කනවා කියලා. නෝම්බි එකට කලින් තමයි මේක ගත්තේ. අමායාගේ ප්‍රථම ආදාය. ඇත්ත වශයෙන්ම කිව්වොත් ඇඳගෙන හිටපු ඇඳුමත් එක්ක තමයි ගියේ. දන්න අය කවුරුත් දකින්න වීඩියෝ කරමු මාව ගන්න කියන මතෙන් තමයි ගියේ. හැබැයි උනේ වෙන දෙයක්. ඉතින් ඒ නිසා මාවත් වීඩියෝ එකේ ගන්න උනා. වැස්ස හිතනවා යන එක හිතනවා. මොකද්ද කරන්නේ? කුඩයක් නැතිවීම අර අංකල්ගේ කුඩේ අහම්ද? අංක පොඩ්ඩක් මෙතන දාලා අරිනවද? කුඩේ පොඩ්ඩක් මෙතන දාලා අරිනවා අපේ. මෙතන අර ගාඩ් රූම් එක වෙනකන්. ඔව්. It's good. අමේ දෙන්නම තමයි මම දැක්කනේ කියලා. කොහොමද ආවේ මම මේක TFS එකට. Okay, thank you. They have very good collections. So the problem is කඩනවා. So this one is nice. ඉතින් decorations වලට ඕන දේවල් මෙන් බලාගෙන ඉන්නකොට මෙහෙම ලස්සන දෙයක් උත් වුණා. මගේ ස්ටුඩන්ට් කෙනෙක්කුත් එයාගේ අම්මත් මාව දැකලා දුවගෙන ඇවිල්ලා කතා කරනකොට මාර සතුටක් දැනුනේ. ඒකත් එක්ක එයාලා මාත් එක්ක ඉඳලා ෆොටෝ එකක් ගන්න ඕනේ කියනකොට ඒක වචන වලින් කියන්න අමාරුයි. මාර සතුටක් දැනුනේ ඇත්තටම. ඒ ලස්සන මොමන්ට් එකේ පොඩි කැලලක් වුණත් අපිට වීඩියෝ කරගන්න පුළුවන් වුණා. ඉතින් එයාලා ඇවිත් මාත් එක්ක කතා කරා මෙන්න මෙහෙම. So I'm just checking the prices and then after we can purchase the stuff. ඇඳගෙන හිටපු ඇඳුම කැත වුණොත් මේ වගේ ලස්සන මූමන්ට් එකක් කොහොමද මම මග අරින්නේ? ඉතින් මේ channel එක මම පටන් ගත්තෙත් මේ වගේ ලස්සන moments මේ channel එකේ add කරන්න. හරි අපි දැන් බලමු මම වෙන මොනවාද decorations වලට ගත්තේ කියලා. දැන් මේකේ 3ක් විතර ගමනේ. Check this. Don't know whether these all working, right? There's a damage here. No damage. Meko. එහා පැත්තට. එහා පැත්තට මේවා යන්නේ. මේව යන්න? Okay, take that. ඉතින් ඒ වැඩෙත් ඉවර වෙලා දැන් යන්නේ Celsius එකට. පිලෝස් ටිකක් ගන්න. අර තියන්නේ. අම්මා සීතාවකටත් පස්සේ. ඇස්වලි එපා වෙනවා හැමෝම බලාගෙනත් යනවා. හරි අපි
දෙකම කම්ෆර්ටබල් තියෙන්නේ ඒ පිලෝ එක තමයි ජෙල් එක. නැත්නම් ආයේ ෆෙදර් එක තියෙන්නේ. 16400ක් වෙන 18/26. ඊට පස්සේ තියෙන දොළ දුක නිවා ගන්න ආවේ creeps. Did they reduce the price? ඉතින් ඩෙකරේෂන් වැඩක් තියෙන නිසා ගොඩක් ලේට් වෙන්නේ නැතුව එහෙමම ගෙදර යන්න පිටත් වුණා. එහෙමම ගෙදරට බඩු ටිකක් ගන්න සුපර් මාකට් එකට ගියා විතරයි තව ස්ටුඩන්ට් කෙනෙක් දුවගෙන ඇවිල්ලා කතා කරා. ඉතින් එයාත් එක්කත් කතා කරලා එහෙමම ගෙදරට ආවා ඩෙකරේෂන් වැඩ ටික පටන් ගන්න. හරි අපි දැන් බලමු කොහොමද ඩෙකරේෂන් වැඩ ටික උනේ කියලා. ඉතින් මෙතන බලුවා නම් ඒ ඩෙකරේෂන් එකේ දැනට almost 80% cutting work මේ වැඩ ටික ඉවරයි. මේකේ මෙතන gold එක කලවන්න ඕනේ තව letters නම් හරි. ඒක මම පෙන්නන්න මොකද්ද මේකේ අපි සඳහන් කරන්න කියලා. ඉතින් ඒකත් එක්ක දැන් මේකේ වැඩ ටික තියෙන්නේ මේකේ gold එක කලව ගන්න ඕනේ මෙහා පැත්ත. ඉතින් මේම ඩෙකරේෂන් එකක් කරන්න ඕනේ කියන එකක් නෑ අතම කිව්වොත්. මේ මම ඉතින් positive vibe එකක් මම ඇත්තටම රමසාන් කියන month එකට හරිය ආසයි නිසා මම මේක මේ විදිහට පිළිගන්න ඕනේ කියන නිසා මම මේක කරන්නේ. අනිත් එක ලොකුවට මම ඉතින් ඩෙකරේට් එකක් කරන්න ඕනේ කියලා හිතුවේ නෑ. මම විතරයි ඉන්නේ. තැන්ට මේ වැඩ ටික ඉවරයි. මේක අලවලා ඔක්කොම process ටික පෙන්වුවේ නැත්තේ duration එක ඔයගලන්ට වැඩි වෙලා ඔයගලන්ට boring වෙන්න නිසා. මේ දේවල් මේම අලවන්න හිතුවා. ඒකත් එක්ක මෙහා පැත්තේ ඒ වගේ අපි බැලන්ස් කරමු. ගොඩාක් ළඟින් නිසා මට පේන්න හරි parallel එකට හරි සමාන්තරව තියෙනවද කියලා. දැන් තියෙන්නේ stars ටිකක් කලවන්න. ඔය මෙහෙට අලවන්න වෙනවා. ඒබල් arrangements ටික යන ගමන් තියෙන්නේ. දැන් මෙතන ආවිල්ලා මේ වැඩ ටික මම පොඩ්ඩක් කරලා තිබ්බා නැත්නම් ඔයගලන්ට duration එක වැඩි වුණොත් ඔයගලන්ට එපා වෙයි. මේක මෙන්න මේ විදිහට මේක මෙන්න මේ විදිහට අපි තියමු. ඊට පස්සේ අපිට තියෙන්නේ ඉතුරු ඩෙකරේෂන්ස් ටික. ඊට පස්සේ තියෙනවා මේ කැන්ඩල්ස් ටික. මේක මාරයි මේ ආටිෆිෂල් කැන්ඩල් එකක්. මේක මම ලයිට් එක දාලා පෙන්නන්නම්. මේක ඇත්තටම මාරයි. මේක එකක් මෙන්න මේ විදිහට තියමු. කැන්ඩල්ස් ටික මෙතන එකක් තියමු. ලයිට් වලින් මේකත් මම දාලා පෙන්නන්න කොහොමද ලයිට් එකේ මේක කරන්නේ කියලා. ඒවත් අපි තියමු. So guys මේක තමයි output එක. මේකේ lights off කරාම කොහොමද look එක තියෙන්නේ කියන එකත් මම මේකේ attach කරලා තියෙනවා මේ clips ටිකත් එක්ක. ඒකත් බලලා මට ඔයගලන්ගේ feedbacks ටිකක් දෙන්න.
Allah